මම දීප්ති ෆොන්සේකා. මම ලේක් හවුස් ආයතනයේ සරසවිය පුවත්පතේ සහ ලේකස් ආයතනයේ නිකුත් කළ ආරෝග්‍ය පුවත්පතේ ප්‍රධාන කතෘ ධූරය දැරුවා. ඒ සමගම මම ලතා හෙළගී රජින සරසවි ප්‍රකාශනයක් ලෙස එළිදැක්වුවා. දැන් මෙවර මම ඇන්ජලීන් ගුණතිලකගේ ජීවන තොරතුරු ඇතුළත් කෘතියක් සම්පාදනය කරා. මෙම කෘතිය අතිශයින් වටිනා කෘතියක්. මෙම කෘතියට අඩංගු වෙලා තියෙනවා ඇගේ ජීවන තොරතුරු, කලාලොවේ කළ කී දේවල්, ඇය ගායනා කරපු ගීත ලැයිස්තුව 1958 තමයි ඇය හාපුරා කියා චිත්‍රපට පසුබිම් ගීත ගායනයට පිවිසුනේ. එදා පටන් 2009 දක්වා ඇය චිත්‍රපට පසුබිම් ගීත ගායනා කරලා තියෙනවා. සිනමා සහ කලා දිවියේ ඇයගේ දත්තයන්ගේ විශාල එකතුවක්. ඇය පිළිබඳ ඇයගේ තොරතුරු පිපාසාවෙන් සිටින රසික රසිකාවියන්ට මේ ඉතා වටිනා ග්‍රන්ථයක් වේවි. ඇන්ජලීන් ගුණතිලක වගේ ප්‍රතිභාපූර්ණ පුරාවෘත්තයක් පිළිබඳව අද වර්තමාන පරපුර බොහෝ දෙනා දන්නේ නැහැ. නමුත් ඇය පිළිබඳ යම්කිසි සටහනක් තිබ්බොත් මෙවැනි ආකාරයට එය සම්පාදනය කිරීමෙන් මං හිතන්නේ ඇය පිළිබඳව දත්තයන් එක රාශියක් අද ග්‍රන්ථයක් හැටියට නිකුත් වෙලා තියෙනවා. සරසවි පොත්හල ඔබ ඇවිත් ගැවසෙන්න.